රිටිගල ලබුන්නෝරුව ඒ වගේම තෝනිගල කිට්ටුව ගණේවල් පොළ අමුණුච්චිය කියලා ලස්සන ගමක් තියෙනවා. මේහි ලස්සන ශේෂ වෙච්ච ශාන්ති කර්මයක් තාමත් සිද්ධ වෙනවා. ඒක ප්‍රධාන වෙන්නේ ඇත්තටම වැවේ සංහිඳ, ඒ වගේම පන්සලේ ඉදි කරන ලද මහා දේවාලය, ඒ වගේම වැව පදනම් කරගෙන තමයි මේ ශාන්ති කර්මය සිද්ධ කරන්නේ. ගමේ ඉන්න වැඩිහිටියෝ ඒ වගේම මේ 101ක් වෙන මාමහෙම එකතු වෙලා තමයි මේ ශාන්ති කර්මයට ප්‍රධාන දායකත්වය ලබා දෙන්නේ. ගමේ හැමෝම මේට සහයෝගය දක්වනවා. වසර 3කට සැරයක් තමයි මේක තියෙන්නේ. මේකට කියන්නේ මහා දානය කියලා. දින දෙකකට වඩා වැඩි කාලයක් මේ සඳහා පූර්ව චාරිත්‍ර සිද්ධ කරනවා. මේක දින 3ක් පුරා පැවැත්වෙනවා. ඉතින් ඊටාම දර්ශනීය ආකර්ශනීය අවස්ථාවක්. ඉතින් මේක ප්‍රධාන වශයෙන්ම මුලින්ම මෙහි පරමාර්ථය තමයි ඇත්තටම ධන ධාන්‍ය භෝග වලින් පිරීලා ගව මහේශාක්‍යයන්ගේ අපල දුරු වෙලා භවභෝග වලින් සම්පත්තිය ආඩ්‍ය වෙලා ප්‍රදේශයේ තියෙන දුක් කරදර දුම්නස් දුරු වෙලා ශාන්තිය උදා වෙන්න කියලා. ඉතින් ඒ පරමාර්ථ කරගෙන ඇත්තටම දින 3ක් පවත්තලා අවසානයේ වැවේ මේ සියලු දේවල් අයනායක දෙවියන්ට, ගම්බාර දෙවියන්ට පූජා කරලා ඒ වගේම කදින් හාල් ගෙනල්ලා ඊළඟට වැවේ මූලෙන් ඒ කියන්නේ වංගෙඩි වලින් සහ මෝල් ගස් වලින් කොටලා වට්ටක්ක සහ අඟුණ කොළ එකට ව්‍යංජන හදලා ඒ වගේම දියුල් කිරිත් එක්ක මේගොල්ලෝ ගමේම සියලුම දෙනා එකතු වෙලා දෙවියන් වහන්සේට අග්‍රඵලයේ පූජා කරලා සියලුම දෙනා සතුටින් සාමූහිකත්වයෙන් අනුභව කරලා ඉදිරි කන්නේ සඳහා සකසූදානම් වෙනවා.